මව් යෝනියෙන් එළියට දාපු දවසේ ඉඳලා අවුරුදු 60 70ක් යනකම් අපිට කොතැනද බාධාවක් නැත්තේ නේද? ඉගෙන ගද්දිද රස්සාවක් කරද්දිද මේ ජීවිතේ ජීවන අරගලය කරද්දිද නේ අපිට කොතනද බාධා නැත්තේ? ඒ වගේමයි ආදරය කරද්දි අපිට සෑහෙන්න බාධා එනවා. අර රැකියාව කියන බාධා අපිට නොසලකා හරින්න පුළුවන්. අවශ්‍ය නම් ඒ රැකියාවෙන් ඉවත් වෙලා වෙන රැකියාවකට යන්න පුළුවන්. හැබැයි මේ ආදරය කියන කාරණේදී ඇතිවන බාධා අපිට කෙසේ හෝ මැඩපවත්වා ගැනීමට සිදු වෙනවා. මොකද ඒ ආදරය කියන කාරණය හරිම මානුෂීය හැඟීමක්. ඒක මවකට හෝ වේවා, තම පියාට හෝ වේවා, සොයුරකට සොයුරියකට හෝ වේවා, වෙනත් පාර්ශවයකට හෝ වේවා කරන මේ ආදරය කියන හැඟීම ඒක මානුෂීයයි. ඒ නිසා අපේ ගොඩක් දල ඇත්තු දන නමනවා මේ ආදරය කියන කාරණේ ඇතුලේ. මේ ඉතින් මම මේ මොකක් ගැනද දන්නවද කියන්නේ? මට ඇහුණා මාලනී බුලත් සිංහල මහත්මිය ගායනා කරන හරි අපූර්ව ගීතයක්. මුලින්ම කියනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලගේ data card එකට, wifi එකට කිසිම අසාධාරණයක් වෙන එකක් නැහැ. ඉතින් මම කිව්වනේ ආදරේදී අපමණ බාධා එනවා කියලා. උසමිටි වේදය, කුලමල ભેදය, කළු සුදු ભેදය. ඉතින් අපිට ඕවා යම් විදියට කොච්චර බාධාවත් අපි ඕවට ගැළපිලා ගලපගෙන ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ජයග්‍රහණය. මම මේ කියන්න එන ගීතේ සැබෑ අර්ථය මොකක්ද කියන එක මම දන්නෙත් නෑ. මම මේක හොයන්න කියන්නේ. හැබැයි මේ ගීතේ ඇහුවාම මට ආවා මේක තමයි අර්ථය. මට දැනෙච්ච අර්ථය. මම අද මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලා ළඟට අරන් ආවා. ඉතින් මේ ගීතය ගැන මුලින්ම කියලා ඉන්න. සැන්දෑ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන්න ඇයි නුඹනාවේ මාරිද වන්නද සිතුවේ. සැන්දෑ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මාරිද වන්නද සිතුවේ. මේ ගීතය අහද්දී මට හිතුණු අර්ථය තමයි හිතුණු අර්ථය. ඒ වචනේ වැරදි. මම මෙහෙම කියන්නම්. මේ ගීතය අහද්දී මට දැනුණු අර්ථය තමයි එක්තරා ගමක ඉන්නවා ආදරණීය පෙම් යුවලක්. මේ යුවලේ ප්‍රේමවන්තයා ධනවත් පවුලක. ගමේ ධනවත් දෙමව්පියන්ට ජාතක වූ පුතෙක් තමයි මේ ප්‍රේමවන්තයා. ප්‍රේමවන්තී ඊට හාත්පසින්ම වෙනස්. දුප්පත්. අම්මා තාත්තා මේසන් වැඩ, කුලී වැඩ, එවන් ආකාරයේ රැකියාවක් කරන ගමේ දුප්පත් පවුලක දියණියක් තමයි ඇය. ඉතින් මේ ප්‍රේමවන්තයාගේ පවුලේ නම් කැමති වෙන්නේ නැහැ ඒ දුප්පත් කෙල්ලව, ඒ දුප්පත් ඇයව තමන්ගේ ලේලිය කරගන්න. ඉතින් මම අර කලින් කිව්වනේ ප්‍රේමයට හැමතැනම බාධා කියලා. ඉතින් මේ ප්‍රේමවන්තයා තීරණය කරනවා මගේ දෙමව්පියෝ අකමැති වුණත් මම ඇයව විවාහ කර ගන්නවා. ඒ නිසා ඇයට යෝජනාවක් කරනවා අපි අද හැන්දෑවේදී ඔයා එන්න හරි ලස්සනට සැරසිලා අපි දෙන්න ගිහිලා විවාහ වෙමු. ඒ පෙම්වතිය, ඒ කියන්නේ ගැහැණු ළමයා ඒ තම පෙම්වතා ගෙනාපු යෝජනාවට කැමති වෙනවා. ඇයටත් උවමනා වුණේ ඔහු සමග තම ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීම. මොකද ඒක තමයි මම කලින් කියපු ආදරේ ප්‍රබලත්වය. ඇයටත් උනුණා ඔහු සමග ජීවිතය ගත කරන්න. ඉතින් ඇය හරි අපූර්වට සැරසිලා ලස්සන සාරියකින් සැරසිලා ඔහු වෙනකම් බලන් හිටිය ගමේ එක්තරා තැනක. දැන් ඒ කියලා ඇය පැය 2-3ක් 5-6ක් බලන් ඉඳියත් ඔහු ආවේ නැහැ. ඒ නිසා තමයි ඇය කියන්නේ සැන්දෑ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මාරිද වන්නද සිතුවේ. මේ පෙම්වතාගේ නොපැමිණීම ඇයට ඊටාම වේදනාවක් ගෙන දුන්නක් වෙනවා. ඇය තමන්ගේ කෙස් කලඹේ ගහලා තිබ්බු ඒ සමන් පිච්ච මල් ටික අරගෙන මල් වෙල අරගෙන මල් ටික ගලවලා අහසට විසි කරනවා. ඇය ඒ විදිහට විසි කරන්නේ ඒ සමන් පිච්ච මල් විතරක්ම නෙමෙයි. ඔහු සමග ගත කිරීමට ඇය මැවූ සිහිනයන්. හිස දවසන්න සිතා සමන් පිච්ච පොකුරුගෙන අහසට විසිකිරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේ හිතන්න එපා තරුයි කියා ඔබ රැවටේ ඔයා මේ අහස දිහා බලනවා නම් ඔයා රැවටෙන්න එපා. අර තරු ඒවා ඇත්තටම තරු නෙමෙයි. ඒවා මේ මගේ කෙස් කලමේ තිබ්බ සමන් පිච්ච මල්. අර හඳ ඒ ඇත්තටම හඳ නෙමෙයි. ඒ මගේ කරාබුව. ඇය එලෙස විසික් කළේ සමන් පිච්ච මල්වත් කරාබුවක්වත් නෙවෙයි. ඒනම් මොනවද? ඇගේ බලාපොරොත්තු ඈ මැව් සිහිනයක්. මිනිස්සෙකුට වෙන්න පුළුවන් ලොකුම වේදනාවක් තමයි තමන් සිහින මැවූ දෙයක්, තමන් බලාපොරොත්තු වූ දෙයක්. අපි ඒක මං සලකනවා මේ මට්ටමේ තියෙන දෙයක්. එක්වරම සන්තුෂ්ටි පඩිපෙලෙන් පල්ලෙහාට වැටෙනවා. ඒක මිනිස්සෙක්ට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් දැම්ම ගිහිල්ලා අහන්න මේ මාලනී බුලත් සිංහල මහත්මිය ගායනා කරන සැන්දෑ අහස වගේ සැරසීමට ඉන්න කියා. ඒ වගේම මේ channel එක subscribe කරන්න කියලා ඔයාලට ආරාධනා කර සිටිනවා. එහෙනම් ජය. කනපල වින්නගෙන තෝඩු දෙකින් එකක් කඩා අහසට විසිකිරුවා මං රෑ කල අහස බලන ඔබට පෙනේ හිතන්න එපා අදහඳ යයි ඔබ රැවටේ